ආයුබෝවන් සුබ දවසක්. ක්‍රිකට් වල ලෙජන්ඩ්ස්ලා ගැන කතා කරද්දි ලෙජන්ඩ්ස්ලා අතර ඉන්න මහත්මා ගුණයෙන් පිරුණු මිනිස්සෙක් ගැන කියද්දි හැමෝගේම ඔළුවට මුලින්ම එන නමක් තියෙනවා. කිසිම ඩවුට් එකක් නැතිව ඒ නම තමයි කුමාර් සංගක්කාර. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න අපේ සංගා. හැබැයි සුපෝව අපේ අද කතාව සංගා ක්‍රිකට් වලට කරපු දේවල් ගැනවත් තියපු රෙකෝඩ් ගැනවත් නෙමෙයි. මේ කතාව සංගා බවුන්ඩරි ලයින් එකෙන් එළියෙන් කරපු වැඩ ගැන. ඉතින් මේ වගේ බවුන්ඩරි ලයින් එකෙන් එළියේදී අපේ වැඩෝ ගහපු ගේම් එක ගැන කියන නොදුටු පැත්ත වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. 2000 දී තමන්ගේ ඩෙබියු මැච් එක ප්ලේ කරන සංගා අවුරුදු 15කට පස්සේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලින් රිටයර් වෙන්නේ 2015 දී. හැබැයි සංගා එතනින් තමන්ගේ ජීවිතේ ක්‍රිකට් පිටුව වහලා දාන්නේ නැහැ. එහෙම තමයි ලෙජන්ඩ්ස්ලා වුණාම. එයාලා ක්‍රිකට් අතරින්න කැමති වුණත් ක්‍රිකට් එයාලව අතරින්න කැමති නැහැ. ක්‍රීඩකයෙක් විදියට IPL වල වැඩ දාපු සංගා එතනින් පස්සේ කෝච් කෙනෙක් විදියට IPL වල වැඩ පටන් ගන්නවා. IPL වල ඩිරෙක්ටර් ඔෆ් ක්‍රිකට් තනතුරේ වගේම රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ හෙඩ් කෝච් විදියටත් සංගා වැඩ කළා. සංගාගෙන් ගුරුහරුකම් ගත්තු රියාන් පරාග්, ජයිස්වාල්, හෙට්මෙයා වගේ ප්ලේයර්ස්ලා කිව්වේ සංගා අපි ක්‍රිකට් ගැන හිතපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා කියලා. ඒ කියන්නේ සංගා තමන්ගේ ක්‍රිකට් ජර්සිය ගලවලා පැත්තකින් තිබ්බට තාමත් චැම්පියන්ස්ලා ක්‍රියේට් කරනවා කියන එක. ඒත් එක්කම සංගා වගේම ලෝක දිනපු ලෙජන්ඩ් කෙනෙක් වෙන සනත් ගැන සුපවෝ අපි කරපු නොදුටු පැත්ත වීඩියෝ එක මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට බලන්න පුළුවන්. හරි. ක්‍රිකට් නීති හදන ලෝකයේ තියෙන ලොකුම ක්ලබ් එකක් වෙන MCC එකේ ප්‍රෙසිඩන්ට් වෙන්නත් සංගට පුළුවන් වෙනවා. ඒ 2019 දී. හැබැයි මේකේ විශේෂත්වය ඒක නෙමෙයි. මේ වෙනකල්ම ඒ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්ලා වෙලා තිබුණේ බ්‍රිතාන්‍ය සම්භවයක් තිබුණු අය. හැබැයි අපේ සංගා තමයි ඒක වෙනස් කළේ. මොකද සංගා තමයි MCC එකේ ප්‍රෙසිඩන්ට් වුණු පළවෙනි බ්‍රිතාන්‍ය නොවන පුද්ගලයා. ඒකත් අපේ සංගා අපේ ශ්‍රී ලාංකිකයා. ඒත් එක්කම සංගාගේ හිතේ ලංකාවට තියෙන ආදරය ගැන හොඳටම කියවෙන තැනක් තමයි 2011 දී මෙල්බන් වල තිබුණු MCC Spirit of the Cricket lecture එක. An exciting period where all Sri Lankans aspire to peace and unity. එතනදී අපේ කල්චර් එක, යුනිටි එක ගැන වගේ ගොඩක් දේවල් ගැන සංගා මුළු ලෝකෙටම ඇහෙන්න කිව්වා. රිටයර් වුණාට පස්සේ 2018 දී සංගා ස්කයි ස්පෝර්ට්ස් එක එකතු වෙලා වැඩ කරනවා. ඒ කමෙන්ටේටර් කෙනෙක් විදියට. එතනදී සංගා දක්ෂ විදියට භාෂාව හසුරවන ගමන් තමන්ගේ දැනුම හරිම ලස්සනට ලෝකෙටම බෙදලා දුන්නා. Traveling and pressure, and then making sure that you keep your players fit because you want to have your best side and the combinations you want to play available to you at any time. And then once you have කුමාර් සංගක්කාර කියන්නේ හරිම ක්ලාසික් කැරක්ටර් එකක්. ඒ හින්දාම ලෝකේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් ගොඩක් පොරකාගෙන තමන්ගේ කම්පැනි වලට සංගාව ජොයින් කරගන්න පස්සෙන් ආවා. ඒ සංගා ක්‍රිකට් ප්ලේ කරන කාලේ ඉඳන්ම. ඉතින් ඒ නිසාම සංගා Huawei, AIA, Softlogic Life, Airtel වගේ ගොඩක් සමාගම්වල බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් විදියට වගේම Viva, Hutch, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වගේ ගොඩක් සමාගම්වල වෙළඳ දැන්වීම් වලටත් පෙනී ඉඳලා තියෙනවා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම තවත් අතකින් ගත්තම සංගා කියන්නේ සුපිරි බිස්නස්මන් කෙනෙක්. සංගාගේ සමකාලීනයෙක් වගේම සංගා තරම්ම සුපිරි ලෙජන්ඩ් කෙනෙක් වුණු මහේල ජයවර්ධනත් එක්ක පටන් ගත්ත මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් රෙස්ටොරන්ට් එක අද වෙද්දී ගොඩක් පොපියුලර් වෙලා තියෙනවා. ඊට අමතරව ක්‍රිස්ටල් ප්‍රොපර්ටි ගෲප්, ප්‍රොවිඩෝ වගේ ව්‍යාපාර කිහිපයක්ම සංගට තියෙනවා. මේ හැම දෙයකටම අමතරව සංගා කියන්නේ මානුෂීය හැඟීම් තියෙන රට ජාතිය ගැන හරිම කැක්කුමක් තියෙන මිනිස්සෙක්. 2015 දී ඇන්ටි නාකෝටික්ස් ප්‍රොජෙක්ට් එකේ ඇම්බැසඩර් වෙලා ලංකාවෙන් මත්ද්‍රව්‍ය පුරාන් කරන්න ලොකු සේවයක් ඔහු විසින් කරනු ලබනවා. ඒත් එක්කම පහසුකම් අඩු පළාත්වල ළමයින්ට ස්කෝලර්ෂිප් දෙන්න
ජාතික උවදුරුවලදී මිනිස්සුන්ට උදව් කරන්න වගේම ක්‍රීඩාව දියුණු කරන්නත් ලොකු දේවල් ගොඩක් සංග කරනවා. ඉතින් සංග කියන්නේ ෆෝම ක්‍රිකටර් කෙනෙක් විතරක් නෙමෙයි. එතනින් එලියට ඇවිල්ලත් ක්ලාසි බ්‍රෑන්ඩ් එකක් වුණු කෙනෙක්. මොකද ලෙජන්ස්ලා කවදාවත් රිටයර් වෙන්නේ නෑනේ. එයාලා කරන්නේ එයාලා ප්ලේ කරන ෆීල්ඩ් එක වෙනස් කරන එක විතරමයි. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ සුපර් ඕවර් YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.